මැකියාවෙලි කියන දාර්ශනිකයා පැවසුවේ මෙහෙමයි. පිරිමියෙක්ට ආදරේ දෙන්න එවිට ඔහු තම හොටුන්න හාදුවක් සඳහා උවමාරු කරගනු ඇත. නමුත් ඔහුගේ හදවත බිඳ දමන්න එවිට ඔහු තම වේදනාව යලවලින් අධිරාජ්‍යයක් ගොඩනගනු ඇත. සෙනෙහස ඔහු නුදු කරයි. පාවා දීම ඔහු මුවාත් යකඩයක් බවට පත් කරයි. ඔහුට ආදරය කරන විට ඔහු ඇය වෙනුවෙන් ජීවත් වේ. නමුත් ඔහු අතහැර දැමුව විට ඔහුට කිසිවෙකු අවශ්‍ය වීමට පෙර ඔහු කවුදැයි සිහිපත් කිරීමට පටන් ගනී. ආදරේ සැරසීමට මිනිසෙකුව බැඳ තබයි. අතහැරීම ඔහුව තමා සමගම යුද්ධයකට ඇද දමයි. සෑම කැලලම්ම විනය බවට පත්වේ. සෑම පාවාදීමම උපාය මාර්ගයක් බවට පත්වේ. විදුණු මිනිසෙකු භයානකය. මන්දෝ සියල්ල අහිමීමෙන් දිවිගල්වාගත් පසු ඔහු තවදුරටත් අහිමිවීමට බිය නොවේ. කිසිවෙකට බිය නොවන මිනිසෙකු පාලනය කිරීමට කිසිවෙකුට හැකියාව නැත. මේක නිකන් කියමනක් විතරක් නෙවෙයි. මේකේ තියෙන්නේ තමන් වැඩිම ආදරය කරනගෙන හැර යාමෙන් පස්සේ පිරිමියෙක්ගේ ජීවිතේ සිද්ධ වෙන පරිවර්තනය. බ්‍රේක්අප් එකක් කියන්නේ ඇත්තටම මොකක්ද? බ්‍රේක්අප් එකක් කියන්නේ එයා ඔයාව දාලා යන එකම නෙවෙයි. බ්‍රේක්අප් එකක් කියන්නේ ඔයා එයාත් එක්ක මවාගෙන හිටපු අනාගතේ ඔයාත් එක්ක මවාගෙන හිටපු ෆියුචර් එක විනාශ වෙන එකයි. ඔයා එයාත් එක්ක ගත කරපු ඒ ජීවිතේ සමීපභාවය බිඳ වැටෙන එකයි. ඒ වගේම ඔයා එයාත් එක්ක ඉද්දී ඔයා හදාගෙන හිටපු වර්ෂන් එක ඔයා හදාගෙන හිටපු චරිතය එකපාරට යන්නේ නැමන් නැති තැනකට වැටෙන එකයි. එතකොට ඇත්ත මේකයි. බ්‍රේක්අප් එකක් වුණාම ඔයාට රිදෙන්නේ එයා ඔයාව දාලා ගිය නිසා නෙවෙයි. තේරුමක් නැති සම්බන්ධයකට ඔයා තේරුමක් ආයෝජනය කරලා තිබ්බ නිසායි. වර්තමානයේ ගොඩක් ගෙවල් හරිම මාතෘමූලිකයි. එතකොට මේ මාතෘමූලික සමාජයේ පිරිමි ළමයින් අම්මගේ තුබුලේ හැදෙන්නේ තමන් වැඩි වෙන්න ඕනේ, තමන් ලොකු වෙන්න ඕනේ, තමන් හැමදේම කරන්න ඕනේ මේ ගැහණියෙක් නිසා කියලා. ඒ කියන්නේ තමන් ගැහණියෙක් ලබා ගන්න තමයි මේ හැමදේම කරන විදියට තමයි අපේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම වැරදි. පිරිමියෙක් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ ගැහණියෙක් වෙනුවෙන් නෙවෙයි. පිරිමියෙක් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නදී තමන්ටම කියලා අරමුණක් තියෙන්න ඕනේ. තමන්ටම කියලා පර්පස් එකක් තියෙන්න ඕනේ. තමන්ටම කියලා අරමුණක් හදාගෙන ඒකට යන ගමන් උවමනාවක් විදියට තමයි මේ ආදර සම්බන්ධතා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගමුකෝ ඔයාට මොකක් හරි ලොකු ගෝල් එකක් තියෙනවා ජීවිතේ. ලොකු පර්පස් එකක් තියෙනවා. ඒකට යන ගමන් ඔයාට අතර මගදී හම්බ වෙනවා ඒකට ඔයාට උදව් කරන්න කැමති පාර්ට්නර් කෙනෙක්, සහකරුවෙක්. එතකොට එයාත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ ජීවිතේ තව දියුණු කරගන්න ගමන්, ඔයාගේ ජීවිතයට තව උදව් ගන්න ගමන්, එයාගේ ජීවිතේ ගොඩනගා ගන්න උදව් දෙන එක තමයි මේ සම්බන්ධතාවයකින් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට එහෙම නැතුව තමන්ගේ මුළු ජීවිතේම ගැහණියෙක් කරගන්න එක සිද්ධ වෙන්නේ අන්තිමට ඒ සම්බන්ධතාවයේ බිඳ වැටිලා තමන්ට තමන්ව එපා වෙන එක විතරයි. හැම වෙලේම මතක තියාගන්න සීමාවක් නැතුව කරන sacrifices, කැපකිරීම අන්තිමට ඉවර වෙන්නේ වෛරකේ. ඔයා මොන මයින්ඩ්සෙට් එකක ඉදියත් ඉස්සෙල්ලා මතක තියාගන්න තමන්ටම ගිහලා අරමුණක් පර්පස් එකක් හදාගෙන ඉන්න ගැහණුන්ව මූලික කරගන්න කලින්. එතකොට ඒ අරමුණට යන ගමන් ඕමනාවක් විදියට සම්බන්ධය පවත්වා ගන්න එකයි තනිකරම තමන්ගේ අවශ්‍යතාවයත් සම්බන්ධයක් කරගෙන ඒක අරමුණ කරගන්න එකයි දෙක. එතකොට අනිත් කෙනා මත ඔයා ඩිපෙන්ඩ් වෙන එක, කන්ට්‍රෝල් වෙන එකයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ කෙනාගේ හැරයාම මත ඔයාගේ මුළු ජීවිතේම තීරණය වෙනවා. ඔයා සමාජයට එයාව පදනම් කරගෙන මුළු ජීවිතය ගොඩනගා ගත්තට පස්සේ එයාගේ හිත වෙනස් වෙලා එයා ඔයා දාලා ගියාට පස්සේ ඔයාට යන්නේ නැමන් නැති දෙනවා. අන්තිමට ඔයා එක්ක නවතින්නේ එයාට බයිර කරලා. එහෙම නැත්නම් ඔයා නවතින්නේ ඔයාට බයිර කරලා. ඉතින් ඔයා බ්‍රේක්අප් වෙලා නම් ඉන්නේ ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමන්ටම කියලා අරමුණක්, තමන්ටම කියලා පර්පස් එකක් හදාගන්න එක. බ්‍රේක්අප් එකකින් පස්සේ ගොඩක් පිරිමි හිතන මෝඩ හිතන බහුතරයක් පිරිමි අහුවෙන උගුලක් තමයි මේක. ඒක තමයි සමහරට වෙනස් වෙලා ඇති. සමහරට මම තව පාට try කරොත් ඒ ආයිත් මන් ළඟට එයි. සමහරට යමට අවස්ථාවක් දෙයි. නැහැ. එයාගේ තීරණය අරගෙන ඉවරයි. යථාර්ථය තමයි එයා ඔයාව දාලා යන්න තීරණය කළා ඉවරයි. ඒක පිළිගන්න වෙනවා. ඔයා තාම තනියෙන් කතාව ලියන්න උත්සාහ කරනවා. මම දන්න ඔයා කරපු දහසක් දේවල් අමතක කරලා ඉවරලා ඔයා කරපු පොඩි වැරදි ටිකක් කිය සමහරලාට ඒවා ලොකු කාරණාවක් නෙවෙයි. ඒවා කිය ඔයාව දාලා යන්න ගොඩාක් හේතු ඔයා කියන්නේ ඇති. හරි, මට ඒක තේරෙනවා. ඒත් ඔයාට මේක තේරුම් ගන්න වෙනවා. ඒක හායි හදන්න. ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වැරදි පිළිඅරගෙන ඊළඟ සම්බන්ධයකදී අනාගත සම්බන්ධයකදී ඒවා නොවෙන්නයිත් වග බලා ගන්න එක. සමහරවිට ඔයා හිතන විදිහට යාට විතරයි මම ආදරේ, එයා දාලා ගියොත් මම මැරෙනවා. ඒ වගේ සිතුවිලි එනවා නම් එකක් හොඳට මතක තියාගන්න. ඔයා මැරෙන්නේ නැහැ.
ඔයා මැරෙන්නේ ඔයා ජීවත් වෙනවා. ඔයා ජීවත් වෙනවා විතරක් නෙවෙයි ඔයාගේ වැරදුණු තැන් ඔයාගේ අඩුපාඩු හදාගෙන අනාගතයේදී ඊට වඩා හොඳ සහකරුවෙක් වෙලා හොඳ සම්බන්ධයක් අනාගතයේදී ඔයා ඇති කරගන්නවා කියන එකත් හොඳට මතක තියාගන්න. ඔයාට ඒක වෙනුවෙන් ගට් එක තියනවා කියන එක හොඳට හිතට ගන්න. ඔයාට තාම ජීවත් වෙන්න කසයකවත් තියෙනවට තාම ජීවත් වෙන්න කොන්දක් තියෙනවා කෙල්ලෙක් දාලා ගියා කියලා මැරෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයා විතරක් මේකට මුහුණ දෙනවා නෙවෙයි මේ බ්‍රේක් අප් කරලා හැම පිරිමියම යනවා මේ සමහරවට අපේ අඩුපාඩු කියලා ගැහන දාලා යනවා ඕන තරම් මේ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒක ඉගෙන ගන්න තියෙන පාඩම ඉගෙන ගන්න ඒ හැරුණම ආයෙත් ඒක ගැන හිතලු මවන එක ඒක ගැන හීන මවන එක නවත්තන්න. එයා තීරණයක් කරන් ඉවරයි ඔයාව අතාරින්න. එයා තීරණය කළා ඉවරයි ඔයාව දාලා යන්න. ඉතින් ඔයාගේ කපුල් දෙක ළඟ ඇද වැටුණා කියලා ඔයාට නැති වුණ ගෞරවය ආයේ හම්බ වෙන්නේ නැහැ. ඇටැච්මන්ට් කියන දාමය. ඔයාට හිතන වෙති ඔයාට ඇබ්බැහි වෙලා නැහැ කියලා. හැබැයි යථාර්ථය තමයි ඔයා ඇබ්බැහි වෙලා ඉන්නේ. ඔයා ඇබ්බැහි වෙලා ඉන්නේ එයා ඔයාට දුන්න අවධානයට ඇටෙන්ෂන් එකට. ඔයා ඇබ්බැහි වෙලා ඉන්නේ එයා ඔයාට දුන්න ඒ චරිතයට. ඔයාට එයා ළඟ ඉද්දි රඟපාන්න ලැබෙන චරිතයට ඔයා ඇබ්බැහි වෙලා ඉන්නේ. ඔයා ඇබ්බැහි වෙලා ඉන්නේ එයාත් එක්ක ඔයා ගොඩනගාගත්තේ සමීපභාවයට. දැන් ඔයාට තියෙන්නේ ආසි පොළොවට වැටුණා වගේ හැඟීමක් ඒ ඇබ්බැහිකම ඔයාට නැතිකම නිසා. ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ ඔයා මේ සෆර් කරන්නේ ආදරේ නිසා නෙවෙයි ඔයා ඇබ්බැහි වෙලා නිසා කියන එක. ඩීක් පාත් එක බහුතරයක් දෙනා තෝරගන්න පාර. බහුතරයක් කොල්ල බ්‍රේකප් එකකින් පස්සේ ගොඩක්ම කරන දෙයක් තමයි ඒ කෙනාගේ ස්ටෝරි චෙක් කරනවා, ඔන්ලයින් ද නැද්ද කියලා චෙක් කරන්න බලනවා. ඊට පස්සේ ෆේක් account හදාගෙන එයා ෆලෝ කරන උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් ගත්තම සමහර වෙලාවට AI කරපු chats නිතර කියවන්න පටන් ගන්නවා. මේක ආදරේ නෙවෙයි. මේක ආදරේ නෙවෙයි, මේක self distraction එකක්. ඒ කියන්නේ තමන්ගේ අවධානය නිකන් කාලේ අපතේවීමක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. තමන්ගේ අවධානය අපතේවීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේ දේවල් එකක් කරේවා කරනවා හොඳින් මතක තියාගන්න. මේ දේවල් ඔයා කරන්නේ ආදරේ නිසා නෙවෙයි, මේ දේවල් ඔයා කරන්නේ කාලේ කන්න ඕනේ නිසා කියන එක. අවබෝධය ලැබීම සහ වෙනස් වෙන්න පටන් ගන්න තැන. හැම කොල්ලටම දරාගෙන හිටියම තේරෙන දවසක් එනවා. ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන්නේ එයාව ඔයාට නැති වුණ එකේ නෙවෙයි, ඔයාට ඔයාව නැති වුණ එකේ කියන එක. අන්න ඒක තේරුම් ගත්ත දවසින්දලා ඒ කොල්ල පටන් ගන්නවා තමන්ව බිල්ඩ් කරගන්න පිරිමියෙක් විදියට. තමන්ව ගොඩනගා ගන්න එතනින් තමයි ගොඩක් වෙලාට පිරිමි ජීවිතේ පටන් ගන්නෙ. බහුතරයක් පිරිමින්ගේ ජීවිතේ මෙන්න මේ බ්‍රේක් අප් එක සිද්ධ වෙනවා වගේම මෙන්න මේ ටර්නින් පොයින්ට් එකෙන් පස්සේ තමයි ගොඩක් වෙලාට පිරිමි දියුණු වෙන්න පටන් ගන්නෙ. හැබැයි තවත් පිරිමි කොට්ටාසයක් ඉන්නවා මේක තේරුම් ගන්න නැතුව තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නවා. ඒ අතරේ අර දාලා ගිය කෙනා තව කොල්ලෙක්ගේ කරේ එල්ලිලා ඉවරලා හොඳට ජීවිතේ ගත කරනවා සතුටේ. එබෙලේ අර මෝඩයා තමන්ගේ පාස්ට් එක ගැන හිතන ගමන් අරයට ඇටැච් වෙලා බොරුවට සෆර් කරනවා. මේක කරන්නම හොඳ නැති වැඩක්. ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ ඔයාට ඇත්තටම තියෙන ප්‍රශ්නය දාලා ගිය එක නෙවෙයි. එයාත් එක්ක ඉත්තේ ඔයා මවාගෙන හිටපු හදාගෙන හිටපු චරිතය ඔයාට නැති වුණ එකයි. ඒ කියන්නේ ඔයාට ඔයාම නැති වුණ එකයි. මේක තේරුණ තැනේ ඉඳලා පිරිමි පටන් ගන්නවා තමන්ව ගොඩනගා ගන්න. ඔයත් සමගම ඇති වෙන යුද්ධය. බ්‍රේකප් එකකින් පස්සේ ඔයාලා ඇත්තටම යුද්ධ තියෙන්නේ එයාත් එක්ක නෙවෙයි ඔයත් එක්කමයි. ඒක තමයි ඔයාට හිතෙන්න ගන්න පුළුවන්. සමහර විට එයාට මම මැසේජ් එකක් දාලා බලනවාද, සමහර විට එයාට මම මතක් වෙනවා ඇති, සමහර විට මං චෙක් කරලා බලන්න ඕනේ එයායි ඇවිල්ලාද දන්නේ නැහැ. මෙන්න මේවා ඇත්තටම සිතුවිලි නෙවෙයි. මේවට කියන්නේ උගුල් කියලා. මේ වගේ හිස් බොළඳ සිතුවිලි වලට කොයිම වෙලාවකවත් අහුවෙන්න එපා. ඔයා ඔයත් එක්ක තියෙන සටන දිනන්න අවශ්‍ය නැහැ. ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙන්න මේවා ඔයාගේ මොලෙන් මේ ඇබ්බේකම නිසා දෙන සිතුවිලි විතරයි කියලා. මෙන්න නැවත ඔයාව ගොඩනගා ගන්න පාර. පළවෙනි එක තමයි සයිලන්ස්, නිශ්ශබ්දතාවය. නිශ්ශබ්දතාවය කියන්නේ පනිෂ්මන්ට් එකක් නෙවෙයි. නිශ්ශබ්දතාවය කියන්නේ ආයෙත් බලය නැවත ලබා ගැනීමක්. නිශ්ශබ්දතාවයෙන් ඇත්තටම පිළිබිඹු වෙන්නේ මේ ඇති වෙලා තියෙන ගින්න, මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න, මේ ඇති වෙලා තියෙන සියලුම කලඹ ගෑනි ඉබෙන්න හරින එක තමයි මෙතන නිශ්ශබ්දතාවයෙන් අදහස් කරන්නේ. දෙවෙනි එක තමයි අයිසොලේට්. ඒ කියන්නේ තනිවීම. මෙතනදී ඉස්සෙල්ලාම ඔයත් එක්ක තනි වෙන්න ඕනේ. ඔයාට ඔයාගේ සිතුවිලි එක්ක කාලය ගත කරන්න දෙන්න ඕනේ. නිකන් හරි ඔයා නිතර යාළුවෙක් එක්ක ගැවිසෙන්න හරි පාටිස් වලට යන්න හරි මේ වගේ එක දේවල් කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ ඔයාගේ දුක පේන් එක ඇත්තටම ස්කිප් කරන එක විතරයි. ඒක නිසා පොඩ්ඩක් කාලේ අරගෙන මෙන්න මේ පේන් එකත් එක්ක ඇප්පෙන්න. දුක ස්කිප් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ වෙලා තියෙන දේවල් වලට ඔයා තනියෙන් මුහුණ දෙන්න ඕනේ. ඒක නිසා තනියෙන් කාලේ අරගෙන මේ දේවල් එක්ක හැප්පෙන්න උත්සාහ කරන්න. තුන්වෙනි එක තමයි ඩිසිප්ලින්. එහෙම නැත්නම් විනය. Gym, work, study.
මෙතනදී තියෙන හරිම සරල නීතියක්. ඒක තමයි ඔයාට දැන් දුක වේදනාව තරහා මේ ඔක්කොම එකතු කරලා ඔයාගේ ශරීරයයි ඔයාගේ මනසයි ඔයාගේ ආදායමයි නිර්මාණය කරගන්න යොදා ගන්න එක. ඔයාට මේ වෙලේ තමයි හොඳටම තමන්ගේ චරිතය දියුණු කරගන්න පුළුවන්, තමන්ගේ ජීවිතය දියුණු කරගන්න පුළුවන් ලොකුම එනර්ජි එක හම්බ වෙන්නේ. මෙන්න මේ මෙතනදී තියෙන මේ සෙක්ෂුවල් එනර්ජි එක, මේ පේන් එක, මේ හැමදේම එකතු කරලා ඔයාගේ ශරීරයයි ඔයාගේ මනසයි ඔයාගේ ආදායමයි නිර්මාණය කරගන්න ඔයාට යොදන්න පුළුවන් නම් ඒක තරම් ජයග්‍රහණයක් ඔයාට ජීවිතේටම ආයි හම්බ වෙන එකක් නෑ. ඉතින් ඔයාලා මේ වෙලේ කරන්න පුළුවන් හොඳම දේ තමයි අනිවාර්යයෙන් තමන්ගේ ශරීරය හදන්නයි, තමන්ගේ මනස දියුණු කරන්නයි, තමන්ගේ ආදායම් මාර්ගයටයි මුල් ගල තියෙන එක. ඉතින් දැම්ම විනයක් සහිතව ඔයාගේ ශරීරයයි, ඔයාගේ මනසයි, ඔයාගේ ආදායම් මාර්ගයයි ගොඩනගන්න පටන් ගන්න. ඩිටැච්. ඒක තමයි බැඳිලා ඉන්න එක නතර කිරීම. මෙතනදී අදහස් වෙන්නේ අර ආදරය කරන එක නවත්තන්නවත්, එහෙම නැත්නම් අමතක කරලා දාන්නවත් නෙවෙයි. මෙතනදී අදහස් වෙන්නේ එයාට ඇබ්බැහි වෙලා ඉන්න එක, එයාට ඇල්ලේ ඉන්න එක, එයාට බැඳිලා ඉන්න එක නවත්තන්න කියන එක. එයාගේ නැතිවීම ඔයාව පාලනය නොකරන තැනට ඔයා ගොඩනගෙන්න ඕනේ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. ඉතින් හොඳට කල්පනා කරලා බලලා ඔයා එයත් එක්ක ඉද්දී දැනෙන මොන දේවල් වලට තැබ්බෙයි වෙලා ඉන්නේ, අන්න ඒ වලින් ගැලවෙන්න අනිවාර්යෙන් ඔයා වග බලා ගන්න ඕනේ. මනස උසස් කර ගැනීම. මෙතනදී සිද්ධ වෙන්නේ එයා වහිමු වුණා, එහෙම නැත්නම් තමන්ට කෙනෙක් නැති වුණා කියලා හිතනා වෙනකොට තමන් ජීවිතේට විශේෂ පාඩම් ඉගෙන ගත්ත කියලා හිතන්න පුරුදු වෙන එක. සමහර විට ඔයාගේ සෙල්ෆ් රෙස්පෙක්ට් එක ගැන, එහෙම නැත්නම් ඔයාගේ වටිනාකම ගැන, එහෙම නැත්නම් විශ්වාසය ගැන ඔයා ගොඩක් පාඩම් මේක නිසා ඉගෙන ගත්තා කියන එක ඔයා තේරුම් ගන්න ඕනි. ඉතින් ඔයා මේ සම්බන්ධ වුණ වැරදි වලින්, මේ සම්බන්ධ වුණ ඇති වුණ ප්‍රශ්න වලින් ඔයා ඉගෙන ගත්ත පාඩම් ගැන හොඳ අවබෝධයෙන් ඒව නැවත නොවෙන්න වග බලා ගන්න ඕනේ, සහ වඩාත් හොඳ අනාගතයක් ගොඩනගා ගන්න වග බලා ගන්න ඕනේ. විදුරු පිරිමියෙක් කියන්නේ ඇත්තටම විශාල භයානක විභවයක් සහිත කෙනෙක්. ඉතින් ඔයා මේ වෙලේදී කරන්න ඕනේ අඩන එක වෙනුවට අවධානය ඉල්ලන එක නවත්තන්න. ඒ වගේම අනිත් අයගේ වළංගු භාවය හොයන එක නවත්තන්න. ඒ වගේම ආතරයට ඇබ්බැහි වෙන එක නවත්තන්න. හැබැයිකමයි ආතරේ බෙන් කරගන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ගේ පාලනය තමන්ගේ අතට ගන්න එක. තමන් අනිත් අයගේ නැතිවීම මත හරි, අනිත් අයගේ වෙනස් වීම මත හරි රූකඩයක් වෙනවා වෙනුවට තමන්ගේ පාලනය තමන්ගේ අතට ගත්තන ඉඳලා තමයි බිඳුරු කිරිමියෙක් භයානක වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ කියලා දුන්න විදිහට වැඩ කරොත් ඔයාට අනාගතයේ දවසක තේරෙයි මේ බ්‍රේක්අප් එක තමයි ඔයාට ලැබිලා තියෙන ලොකුම ආශිර්වාදය කියලා. ඔයාට පිටිපස්ස බලලා hina වෙන්න පුළුවන් වෙයි. ඇත්තටම මේක උනේ නැත්තම්, මේ වැරදි ඔයාගතෙන් උනේ නැත්තම්, මේ ප්‍රශ්න වලට ඇති වුනේ නැත්තම් ඔයා අද මේ තැනට එන්නේ නැහැ නේද කියලා. ඉතින් මේවම කියලා දුන්න විදිහට ඔයාගේ එනර්ජි එක අපත යවන්න නැතුව හරියට මෙන්න මේ වගේ සිටුේෂන් එකකදී ක්‍රියා කරනවා නම් ඔයාට වඩාත් හොඳ අනාගතයක් කාලයත් එක්ක ගොඩනගා ගන්න පුළුවන්. වැඩි ඕනේ මාස 6ක් තමන්ගේ අධ්‍යාපනය, තමන්ගේ ශරීරය, තමන්ගේ ආදායම් මාර්ගය ගොඩනගා ගන්න ඔයා මේ එනර්ජි එක දාන්න. ඉතින් අනාගතයේ දවසක ඔයාත් මේ වගේ බ්‍රේක්අප් එකකට මුහුණ දීලා ඉවර වෙලා ඊට පස්සේ ඒකෙන් ලැබුණේ එනර්ජි එක යූස් කරලා තව දියුණු වෙලා ඊට පස්සේ තමන්ගේ ආකාරය බිල්ඩ් කරගෙන ඉවර වෙලා යම් කිසි තැනකට ආවනම් අනිවාර්යෙන් පාලින් ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න මගේ වචන වලට කොච්චර උදව් වුණාද කියලා. එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. ශක්තිමත්ව නැගී සිටින්න. ජීවිතේට අනිවාර්යෙන් අමාරු කාල, කටුක කාල, පීඩනයේ සහිත කාලෙනවා. මේ වෙන්නේ ඔයාව නැති කරලා දාන්න නෙවෙයි, ඔයාව මරලා දාන්න නෙවෙයි. මේ පීඩනය හරහා ගියාම තමයි ඔයා ශක්තිමත් පිරිමියෙක් විදියට නැවත ගොඩ නැගෙන්නේ. ඒක නිසා ඔයාට දැන් පීඩනයක් දැනෙනවා, ඔයා මේ ජීවිතේ දැන් ගෙවන්නේ අඳුරු කාලයක් නම් මේක හරහා යන්න. ඔයාගේ ජීවිතය අතාරින්න එපා. ඔයාට මේ වෙලේ කරන්න පුළුවන් මෝඩම වැඩේ තමයි ජීවිතය අතාරින එක. ජීවිතය අතාරින්න තරම් මෝඩ වෙන්නේ නැතුව තමන්ට දැනෙන දුක ඕම දාලා තමන් පුළුවන් තරම් තමන්ගේ චිත්තය තව ගොඩ නගා ගන්න උත්සාහ කරනවා නම් මට විශ්වාසයෙන් කියන්න පුළුවන්, මට වැඩ කරන්න පුළුවන් ඔයා අනාගතයේ විශාල චරිතයක්. ඉතින් තව දුරටත් බලබලින් එපා. ඔයාට දැන් මේ දුක් වේදනාව තරහා ඔක්කොම එකතු කරලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න දැන් ඉඳලා පටන් ගන්න. එහෙනම් සුබ දවසක්. මම අදට ගිහිල්ලා එන්න. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතේට උදව් වුණා කියලා ඔයාට හිතෙනවා නම් දැම්ම පාලි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහසත් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. නැවතත් මම ඕගොල්ලන්ගේ ජීවිතේ දියුණු කරන ලස්සන වීඩියෝ එකකින් ඕගොල්ලෝ හම්බ වෙන්න එනකම් සුබ දවසක්.